ගෑනු කුලප්පු වෙලා ඉන්නේ. ගෑනු කුලප්පු වෙලා. ඒ කුලප්පුවට යන ගමන හසුරුවා ගන්න මෙවුන්දලා සල්ලි හොයනවා. සල්ලි හොයන ක්‍රමේ පස්සේ මං කියනවා. ගෑනු බාගෙට බාගයක් පුතේ බාහිර ඔය තියෙන කම්පැනි වලට බැංකු වලට ණය වෙලා පෞද්ගලික. අරකා සතියෙන් සතියට ඉරිදාට ඇවිල්ලා හෝන් ගහනවා. ඉස්සරහ දොර වහලා පිළිකන්නෙන් පැනලා මානගොල්ලේ ඉඳගෙන ඉන්නවලු අරු යනකම්. ගෑනු හදාගෙන සමිති ණය අරගෙන මිනිහා විකුණ ණය ගෙවා මිනිහා නිවාඩු වෙනකොට පඩිය නැ. ගෑණි සැටි අරන් පුතා. සැටිය බිත්තර දාන්නෙත් නෑ, සැටියේ අල බහින්නෙත් නෑ, සැටියේ කරල් හැදෙන්නෙත් නෑ. ඒ හින්දා ගෙවන්න සැටියෙන් බෑ. මිනිහා එවාපු පඩිය අහට්ටයි මෙහට්ටයි හැම තැනටම දීලා විශේෂයෙන් ආමි එකේ ඉන්න අප්පලාගේ ගෑනු, නේවි එකේ අප්පලාගේ ගෑනු, ගුවන් හමුදාවේ අප්පලාගේ ගෑනු ඕකමයි කෙරුවේ. පොලිසිය අප්පලාටද එසේමයි. ආයක දෙකක් නෑ පුතා. ඒ කිලාගේ තියෙන නොහොබිනාකම් හින්දා ඇයි ආන්දරෝ ගෑනුන්ට බැන්නේ. මම මේ කිව්වේ ඇත්තම කතාව. ඔයාලා මං කියන හැම වාක්‍යයකම මුලට සමහර කියලා දාගන්න. එතකොට සමහර ගෑනු, සමහර මිනිස්සු, සමහර නිලධාරියෝ, සමහර හාමුදුරුවරු, සමහර පූජකයෝ කියලා වැටෙනවනේ. එතකොට සමහර කියන කොටසේ ඔබ ඒකේ නැත්තම් ඔබට ගැටලුවක් නැහැ. ඉන්නවා නම් ඒක ඔබට. එහින්දා උතුම් නොවන මිනිසුන් හැදෙන්නේ ඔවැනි නොමනාකම් මෝඩකමට කළාම. එකෙන් අත මිදෙන්න වීරිය කරන්න. එතකොට අනත්ත් සංහිතෝ ඔබට කවදාවත් විනාශයක් නැතුව ගොඩ නැගුණ හැකි. නැත්තම් උරුම වෙන්නේ විනාශයම. සැප පතා යන ගමනේ පුතා තියෙන්නේ අනත්ත් සංහිතෝ අනර්ථකාරී විනාශයක්මයි. ඒක ලංකාවට උරුම වෙලාද නැද්ද? උරුම වෙලා. මම මුලදී කිව්වා ලක්ෂ 4 ගානේ එකෙක් ණයයි කියලා. කෝටි 2ක් සෙනග ලක්ෂ 4 ගානේ වෙච්චාම ගාන හදලා බලන්නකො බින්දු ගාන. කියා ගන්න බැරි තරම් ලොකු ගානක් ඒ තරම් ණය බරින් මිරිකිලා තව අවුරුදු 20ක් විතර යනකොට අර 1800 ගණන් වල සුද්දන්ට යටත් වෙලා ටොකු කෑවාසේම මතු අනාගතයේදී අවුරුදු 20ක් විතර යනකොට පිටරටියෙකුගෙන් හෝ ස්වදේශීය ජාතියකින් හෝ ඔබට ටොකු වෙනලාම ඔබේ හැදෙන වැඩෙන තැනෙන කාට හිරිහැර කරනවා, මරනවා, විනාශ කරලා දානවා. ඒක තමයි ඇත්ත. දැන් ඔය හැදුවාට ආදරේ කියලා ඕකාට පුතා පර ජාතිකයෙක් ටොකු ඇන්ලා මරණ එක මට මැවිලා පේනවා. හේතුව එතෙන්ට තල්ලු කෙරුවේ ඔබමයි. මෙතන කවුරු හරි ඉන්නවද පන්සිල් පද 5 රකින්න? අපේ හඳුන්නේ මං කියලා කියන්න හිතෙනවා ඇති අරුන්දලාට. ආය බලන්න දෙයක් නැහැ, ඉන්න බැරුව ඉන්නේ ඔය. මං කියලා කියන්න හිතෙනවා. 8 සිල් ගත්තට පුතා පන්සිලුත් නැහැ කාටවත්. මං හොඳට දන්නවා මේ උන්දලා 8 සිල් ගන්නෙත් බොරුවට, පන්සිලුත් නැහැ. නිකන් හිතන්නකෝ පඩි පෙළක් තියෙනවා අඩි 8ක්. පඩි 8කින් යුක්ත පඩි පෙළක් තියෙනවා. කාට හරි හිතෙනවා මේ පඩි පෙළ ගොඩ වෙන්න. පළවෙනි එකට අඩිය තියෙනවා. තියෙනකොටම උන්දට කුලප්පු ඇවිල්ලා හිතුනොත් එකෙන් එකටම යන්න බෑ, තියෙනවා 8 වෙනි එකට කියලා. ඔවුන්ද 8 වෙනි එකට තියන්න හැදුවොත් කකුල පුතා මැද ටික ඇරලා හැම ගහගෙන මැරනවා මිසක් මෙවුන්දට ගමන ගියාකිද? ගමන යන්න බෑ, හැම ගහිලා මැරනවා. දැන් ඒකම තමයි කරගෙන තියෙන්නේ මෙවුන්දලා. හැම ගහිලා ඉන්නේ පුතා නාකි වෙලා. මං කිව්වේ මං අර පූජා කරු පන්සලක් තිබ්බා කියලා. ඒකට වයසිල් ගන්න ආවා කට්ටිය. අපේ පළාතේ ඉඳන් ලාභියෝ ඉන්නේ පුතා. හැම කුලයකම අය ඉන්නවා සමාජ ක්‍රමයේ. ගොයිගම ආපු කට්ටිය ආපුවාම පැදුරේ වාඩි වෙලා මුළු ටික මෙහෙම නමාගෙන ඉන්නේ පුතා. අර අනිත් මිනිස්සු ඉඳ ගානීලු පෑගේලු කියලා.
ඒ කිලාට මම වසල සූත්‍රය කිව්වා එදාට පස්සේ එන්නේ ආයේ. එදාට පස්සේ ආවේ නෑ. වසල සූත්‍රයෙන් බණ කිව්වහම ආයේ එන්නේ නෑ පුතා ගොයිගම අය. ඒකෙන්ම පේනවනේ උන්දලයි බෞද්ධකම. වසල සූත්‍රයේ තියෙන්න බෑ බුදුදහමට. ඒක බුදුදහමේ නෑ. බුදුහාඳුරෝ කියලා නෑ කියලා මේ උන්දලාගේ හිතේ. ගොයිගම අය. ගොයි හුඹස් වල නින්නේ. එක තැන පල්ලෙන්. එළියට ඇවිල්ලා බලාපන් ඇයි ටිකක්. ලෝකයේ දිහා විනිවිද. එතකොට තමයි බෞද්ධ දර්ශනය පේන්නේ. ඇත්ත ඇති සැටියෙන් පේන්නේ. ආත්මාර්ථකාමී කොහොමද කියනවා නම් රොඩියා ඇමති නම් මේ උඳ වඳිනවා. ගොයිගම නෑ එතකොට පුතා. රොඩියා ඇමති නම් වඳිනවා. දුවවත් ගෙනල්ලා පෙන්නලා මේකිට පත්වීම දෙන්න සර්. මේ එම්බුලත් අත. මල් මාලේ දාලා පිරි අරගෙන වේදිකාවේ තියලා පල්ලමේ ඉඳගෙන ගීතිකා කියන්න මෙවුන්දට හොඳයි අර නීචයාට ඇමති රොඩියා බව දන්න හින්දා මම මේ කියන්නේ. ඇමති රොඩියා කියලා මම හොඳට දන්න හින්දා කියන්නේ පුතා මේ ළඟදී කියනවා. ඒක ඇමතියෙක් ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කියනවා 118ක් මහ බැංකු මංකොල්ලෙන් ගත්තු සල්ලි හොරට අරන් තියනවා කියලා. පාර්ලිමේන්තුවේ 118ක් අරන් තියනවලු කියලා මිනිහා පාපොච්චාරණයක් කෙරුවා. ඒ හින්දා මාත් කැත නැදුව කියනවා පුතා රොඩියෝ එකේ ඉන්නේ. මටත් කියන්න පුළුවන් කැත නැතුව. ඒකේ රොඩියෝ ඉන්නේ කියලා. මහා අධිපතියාගේ ඉඳලා රජ්ජුරුවන්ගේ ඉඳලාම වසලයෝ කියලා කිව්වට දුක නැහැ. හේතුව පුතා වසලයන්ට ආරක්ෂාව දෙන්නෙත් වසලයකනේ. හොරාව ආරක්ෂා කරන එක මහ හොරා නෙමෙයිද? ඔයාලා කොච්චර යුනිෆෝම් දාගෙන අල්ලන්න හැදුවත් පුතා මේ ගමේ පොල් හොරකම් කරන එකෙක් අහු වුණොත් මිස අර මහ හොරු කවදාවත් ඔයාලට අල්ලන්න බෑ. නිකන් බොරුවට දත කන්න එපා. මගේ මල්ලි එච්චෝයි මාත්‍යා අනුරාධපුරේ. එච්චෝයි අනුරාධපුරේ මගේ මල්ලි මං ඕකටත් කිව්වා. තෝ කොච්චර දත කෑවත් තොට පුළුවන් වෙන්නේ. මේකේ ඉන්න හීන් ගංජාකාරයෙක්. හීන් කසිප්පුකාරයෙක්. හීන් හොරෙක් ඇල්ලුවොත් මිසක් දල ඇති එකෙක්වත් තොපට අල්ලන්න බෑ කිව්වම. ඇයි? ඒ උන්ගේ අයිතිකාරයෝ ඇමතිවරු හින්දා. දල ඇති හොරුන්ගේ අයිතිකාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්න හින්දා. අරක්කු බාර්තික ඔක්කොම ඒ අප්පලාගෙන. කොහොමද මහත්තයා අරක්කු නවත්තන්නේ? මතට තිත කියලා වැඩසටහන් හදනව නේද? රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කරනවා ලක්ෂ ගාණක් වියදම් කරලා. කාටද කියන්නේ? කියන්න විදියක්. කටපාන ඇති එකෙක් නෑ. මට ආරාධනා කරන්නෙත් නෑනේ පුතා මං චූටි කෙනෙක්. මං චූටිම චූටි හාඳුරු කෙනෙක්. ඒ හින්දා මං ගාව රැද්දල් දාපු මිට තියෙන මෙහෙම කරේ තියාගෙන ඉන්න පුළුවන් විජිනිපත් නෑ. කෝටු කෑල්ලක් ගාපු තල් කොලයක් මට තියෙන්නේ. ඒක තියාගෙන මං කියන්නේ. මට රාජකීය සිංහයෝ දාපු පුටු නෑ. රාජකීය වාහන නෑ. අර කතර කොල්ලෙක් ඉන්ටර්නෙට් එකෙන් බණ අහලා ඉවරලා පූජා කරමින්දා මං ඒකේ කැතක් නැතුව බණටවත් එනවා. නැත්තම් පාරේ බස් එකේ ඇවිල්ලා මල්සිරිපුරින් බැහැලා වරෙව් කියලා කාට හරි කියලා බයිසිකලයක් ගෙන්නාගෙන මං එන්නේ. එහෙම තමයි මං බණට ආවේ. මට ළඟට යන්න පුළුවන් දුර ගිහිල්ලා එහෙම. ඒ හින්දා ඔබ වහන්සේ ගොඩාක් දුක් විඳින්න එපා. ඔය සාසනික ක්‍රියාව ඔබ වහන්සේගේ දිවිතෙක් කරන්නට මගෙන් පූජාවක් කියලා කොල්ලාගේ 35 වෙනි උපන්දිනේ දවසේ 2,20,00,000ක් දීලා ඔක පූජා කෙරුවා මට. බාන්නකො පින්වතාගේ පින්වන්තකො. ඒ මිනිහම කෝටි 2ක් දුන්නා. බුදු පිළිමෙත් හදලා ඉවර කරන්නකො ඕක හීනයක් නේ ඉතින් කියලා. ඒ මිනිහට සල්ලි ඇති හාමුදුරුවනේ කියලා ඔබට හිතේ. කවුද දන්නවද ඒ කොල්ලා? වීදි දරුවෙක් පුතා. කොල්ලා වීදි දරුවෙක්. ඌ ලැජ්ජ වෙන්නේ නැහැ මම මෙහෙම කිව්වට. මුඩුක්කු සමාජයේ හැදිච්ච කොළු පැටියෙක්. මිහි මඩලෙන් බින් අඟලක් උරුම එකෙක් නෙවෙයි. හැබැයි අවුරුදු 35 වෙනකොට බලන්නකො ළමයාගේ වීරිය කොච්චරද කියලා. අවුරුදු 35 වෙනකොට කොළඹින් අක්කර ගානක් අරගෙන තියෙනවා දැන්. යාන වාහන
පුරෝලා තියෙනවා යාඩ්වල. කම්කරුවෝ 300ක් ඉන්නවා සේවකයෝ. දිසාපති කාර්යාලයක් වාගේ එයාගේ කොන්ට්‍රැක්ට් ආයතනයේ කාර්යාලය. රට පුරාම ආගමික පින්කම් වල නියැලිලා වැඩ කරනවා එයාගේ ප්‍රමාණයට හැකි ආකාරයෙන්. ඒ තරම් උතුම් ගති ලක්ෂණ තියෙන මිනිස්සු පුතා මේ දහම් දීපයේ නැත්තේම නෙමෙයි. ඒ පින්වන්තයෝ මුණ ගැහුනේද මා ලෞතුරා බුදුබණ මේ සමාජයට කියූ බැවින්. ඉඳ මගේ හිතේ සතුටක් තියෙනවා පුතා. මං ඇත්ත කියාපු එකෙන් ඉගෙන ගත්ත පිරිසක් ඉන්නවා අය කියලා. බුදුදහම දුටු අය ඉන්නවා අය කියලා. ශාසනයේ චිරපැවැත්මට කටයුතු කරන පුණ්‍යකාමී හිත් ඇති කරගත් ඇත්තෝ ඉන්නවා කියා මං අවබෝධ කරගෙන තියෙනවා. මං සතුටක් ලබනවා. සිල් ඕනේ සිල් බින්දෙන කාලෙට. ලෝකයට එක්ක බද්ධ වෙලා ලෝකයට එක්ක ගැටෙන කාලෙට තමයි සිල් ඕනන්නේ. අවුරුදු 12 විතර පැන්න තැන ඉඳලා අවුරුදු 50ක් විතර යනකම් තදින් ශික්ෂාකාමීව සිල් රැකගෙන යා යුතුයි. අවුරුදු 60ක් විතර හයිය තියෙනවා අපේ සමාජයට. අවුරුදු 60ක් තරම් කල් සිල් රැකිය යුතුයි. නමුත් පුතා 60 පැනලා හොට බිම යනුනහම අපි යනවා සිල් ගන්න. එතකොට පුතා සිල් තමයි. ගත්තත් නැතත්. අය පයින් නැහැ පැනපු කඩළු. ඒවා ඉවර කරලා තියෙන්නේ. හැබැයි බලන්නකො ඉස්කෝල වයසේදී මෙතන ගුරුවරු ඉන්නවා නම් ප්‍රචණ්ඩකාරී විදියට හැසිරෙන්න පටන් ගන්නේ ගුරුවරුන්ට අකීකරු වෙන්න පටන් ගන්නේ අවුරුදු 12 පැනපු ගම. වැඩි විය පැමිණෙනවත් එක්කම එහෙනම් සීලය පුතා එවකටයි ආරක්ෂා කරන්න වීරිය කළ යුත්තේ. ඒකට පුංචි කාලේ ඉඳලා මග පෙන්වාගෙන ඇවිල්ලා ආකල්පෙහි පිහිටුවේ නැත්තම් කොල්ලන්ව හදන්න බෑ, කෙල්ලන්ව හදන්න බෑ. ඒ හදාගන්න බැරි ලෝකයේ දැන් උදා වෙලා තියෙන බැවින් වැඩිපුරම නවීන පන්නයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අපේ රටේ තලත්තෑනි පිරිසවත්, නාකි පිරිසවත්, තරුණ පිරිසවත් නෙමෙයි ළමා පිරිසලු. 14000ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ පහුගිය මාස 4. 14000ක් දඩ ගහලා තියෙනවා පුතා. කෝටි 5ක්ද කොහෙද? දඩ ගහලා තියෙනවා. 14000කට කෝටි 5ක් ගහලා ඇති පළක් තියේද පුතා? 10කට කෝටි 5 ගහුවා නම් මට දුක නැහැ. 14000කට නේ ගහලා තියෙන්නේ කෝටි 5. ඒකෙන් පළක් නැහැ. මිනිහෙකුට දැනෙන්න වදින්න ඕනේ පුතා කනට. දැනෙන්න වදින්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක අහිරේට යනවානේ. දඩේ ගෙවා ගන්න බැරුව. මං අල්ලන්නේ පුතා හරිම චූදිත යන්නේ. අරක්කු පෙරපු එක ආදාන තරව්කාරයව ගෙනියන්නේ නැහැ මං ගෙනියන්නේ මුදලාලියව. ඔය අරක්කු පෙරණ එකේ වැඩි කොටසක් ඉන්නේ තරව්කාරයෝ පුතා උසාවියට ඉදිරිපත් කරන්නේ. මුදලාලියා අයින් වෙනවා. තරව්කාරයෙක් දැම්මා. මුදලාලියා අපදීලා ගත්තා. මුදලාලිට පෙර වැරදිත් නැහැ, අලුත් වැරදිත් නැහැ. තරව්කාරයන්ට තමයි තියෙන්නේ වැරදි. මාරු කර කර කසිප්පු වලට ගැති කාලකන්ණි පෙරේතයෝ ගම් වල ඉන්න හින්දා ඔය පව්කාර මුදලාල්ලාගේ සල්ලි වලට යට වෙලා බිල්ලට අහුවෙච්ච උන් ඉන්නවා මේ ගම් වල. ආන්ගේ නිවටයොන්ට දඩ ගහන්නේ පුතා මන්න. හරි ඇහැක් ඇති නීතියක් රටේ තිබුණා නම්, පාලනයක් තිබුණා නම් දඬුවම දිය යුතු පුද්ගලයාටම දඬුවම දෙන්න නීතිය පසක් කරනවා. එහෙම එකක් නෑ පුතේ. පව්කාර හෙටක් කුරුම ශ්‍රී ලංකාවට වෙච්ච ඉරණ මේක. අරුවයි මෙව්වයි ඔක්කොම දානේ ගේකට ගියපුවාම පුතා ඒ දෙන ඒවා කාපා. අහල පාල හිටියා කිදාදරු. අහල පාල ඉන්න බෑ. ඈ බලම් මසුත් තියෙනවා. වැව් මාළුත් තියෙනවා. මූදු මාළුත් තියෙනවා. බිත්තරක් තියෙනවා. හාල් මැස්සොත් ඉන්නවා. කරවලක් තියෙනවා. සැමනුත් තියෙනවා. මෙව්වා උයලක් තියෙනවා. බැදලක් තියෙනවා. කරකොල්ලක් තියෙනවා. කිරිත් තියෙනවා. ෆුඩ් සැලඩුත් තියෙනවා. පුඩිනුත් තියෙනවා. වටලප්පනුත් තියෙනවා. කේක් තියෙනවා, කැවුම් තියෙනවා, මුං කැවුම් තියෙනවා, පැණිවලලු තියෙනවා, කොමල වටා තියෙනවා. අරකද මේකද එව්වක් තියෙනවා. මෙහෙම පුතා ඒ පූජා කරනෙව්වා බැලුවොත් එහෙම වෑංජන පොලිම
මෙතන ඉඳලා ආවාසගේට විතර ඇති ගෑනු පෝලිම මේ ඔක්කොම පිළිගන්න ආපුවාම ස්වාමින් වහන්සේලා වළඳලා